අයිබෝවන් වෙල්කම් ටු නදිල්ස් එක්ස්ප්ලෝර් වලොග් YouTube channel එකට. අද මේ වීඩියෝ එකේ කතා කරන්නේ ඔබ දන්නවා ඇති මේ ළඟදී රනිල් වික්‍රමසිංහත් එක්ක අල් ජසීරා මාධ්‍ය ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බා හෙඩ් ටු හෙඩ් කියලා. ඒ ප්‍රෝග්‍රෑම් එකේදී රනිල් ඒ ප්‍රෝග්‍රෑම් එක බලලා ගොඩක් ලාංකික අය නැත්නම් ලංකාවට සම්බන්ධ වෙන අය ගොඩක් රනිල්ට කින්ඩිය දාගෙන රනිල් ලොකු පොරක් කියලා හිතන් හැබැයි නිකන් රනිල් නෝඩි වුණා චාටර් වුණා කුඩුපට්ටම් වුණා UK මාධ්‍යයේදීත් එක්ක කියලා ගොඩක් කතා කමෙන්ට්ස් වලට දකින්න පුළුවන්. හැබැයි ඒ වීඩියෝස් වල තියෙනවා ගොඩක් වටිනා පොයින්ට්ස් ටිකක් ගන්න. ඒ වීඩියෝස් වල සමහර තැන්වල රනිල් ඇත්තටම අවුට් නෑ. රනිල්ට රිවිව් chance එකක්වත් හම්බුනේත් නෑ ඒ ගැන එළිදරව් කරන්න. අන්න ඒ පොයින්ට්ස් ගැන තමයි මෙන්න මේ වීඩියෝ එකේ අපි කතා කරන්න යන්නේ. රනිල් ඇත්තටම කතා කරලා තියෙන්න ඕනේ සහ රනිල් ඇත්තටම කරපු දේ ගැන තමයි මේ පොයින්ට් මේ වීඩියෝස් කන්ටෙන්ට්ස් වල තියෙන ප්‍රශ්න ගැන තමයි මෙන්න මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ. අනිවාර්යෙන් මේ වීඩියෝ එක UNP නැත්තම් පොහොට්ටුකාරයෙක් නම් හොඳටම ෂෙයා කරනවා. JVP සෙට් එකක් නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දායි කියලා අපි හිතනවා මොකද්ද හරි වැරදි කියලා. හැබැයි නිහතමානීව හිතන ලාංකිකයෙක් නම් හිතට එකඟ හිතන ලාංකිකයෙක් නම් අනිවාර්යෙන් මෙන්න මේ වීඩියෝ එක බලලා මේකේ පොයින්ට් එකක් තියෙනවා. අනිවාර්යෙන් ඔයාලා මේ වීඩියෝ එක බලලා ෂෙයා කරනවා මදිත් එක්ක අපිට subscribe කරලා අපිට support එකක් දෙනවා. එහෙනම් අපි මෙන්න මේ වීඩියෝ එකට අද මාතෘකාවට යමු. එතනදී ප්‍රශ්නයක් යොමුනවා ඔබ තමයි අරගලේ මැඩපත්තුවේ කියලා. ඔබ ජනාධිපති වුණාට පස්සේ අරගලේ එහෙමම නැති කරගත්තා. ප්‍රචණ්ඩත්වයෙන් සහ ප්‍රචණ්ඩත්වයේ භාවිතා කරලා අරගලේ නැති කරගත්තා. අරගලේ නැත්තටම නැති කරා කියලා. තරුණ අයගේ අයිඩියාස් වලට ඔයා අහුම්කම් දුන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් යොමුනවා. එතකොට රනිල් වික්‍රමසිංහ හොඳ උත්තරයක් දෙනවා. හැබැයි මෙතනදී අපි ලොකු දෙයක් කල්පනා කරන්න ඕනේ. මේ ප්‍රෝග්‍රෑම් එක වෙන්නේ ඉන්ටර්නැෂනල් ප්ලැට්ෆෝම් එක. ඒ කියන්නේ UK වල. අපේ ඔබට මතක ඇති ඊට කලින් මම පුංචි කතාවක් කියලා ඉන්නම්. ඔබට මතක ඇති 2022 ඉඳන් 24 වෙනකන් අපි විඳපු දුක. ඔබට පෙට්‍රෝල් පෝලිම, ගෑස් පෝලිම, අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ලොකු පෝලිමක් තිබ්බා. ඒ අතරතුර තමයි ඒ දවස්වල ඔබට මතක ඇති 2019 පස්සේ බිහි වුණ රාජපක්ෂලාගේ ආණ්ඩුවේ අසාර්ථකත්වයෙන් හින්දා තව නායකයෙක් තව ආණ්ඩුවක් බාර ගන්න සෙට් එකක් හිටියේ නැහැ. එතකොට ඒ චැලෙන්ජ් එක බාරගත්තේ රනිල් වික්‍රමසිංහ. එතකොට ඒ චැලෙන්ජ් එක බාරගෙන 2022 සමහරවිට කියන්න පුළුවන් ඒ පෙරේතකමක් වෙන්නත් පුළුවන් කියලා. කොහොම හරි ඒ මොහොතේදී ඔබට මතක ඇති 2021 22 ආණ්ඩුවක් වවනවලදී ලංකාවේ ඩොලර් රේට් එක නැහැ. ඩොලර් රේට් එකත් ඉහළ යනවා. අනිත් එක ලොකු ප්‍රශ්නයකට මුහුණ දී හිටියා. එතකොට රනිල්ගෙන් අහුවම රනිල් මුලින් නම් කිව්ව දේ තමයි IMF එකට යා යුතුයි. IMF එකේ ප්‍රෝග්‍රෑම් ගයිඩ්ලයින් එක යා යුතුයි. එතකොට තමයි මේ රට ගොඩ දාගන්න පුළුවන් කියලා. හැබැයි එතන ඒ කාලේ හිටිය නායකයන් ඒක ලොකුවට වටහා ගන්න නැතුව එහෙම තීරණයක් ගන්න නැතුව කෙලින්ම තමන්ට ඕන තීරණයක් නැත්නම් ආර්ථිකත්වය අසාර්ථක තීරණ වලින් තමයි මෙන්න මේ සිදුවීමට මුහුණ දුන්නේ. ඊට පස්සේ රනිල් 2022 රනිල් ජනාධිපති වෙනවත් එක්කම IMF ප්‍රෝග්‍රෑම් එකට ගිහිල්ලා ඒකත් එක්කම තව මහ බැංකුව අධිපති ඒගොල්ලන්ත් එක්ක එකතු වෙලා මේ රට පොඩ්ඩක් ගොඩනගත්තා. රනිල් රට බාරගත්තී ඉන්ෆ්ලේෂන් රේට් එක 70.8 ගානක්. හැබැයි රනිල් රට බාර දෙද්දී ආයේ ඉන්ෆ්ලේෂන් රේට් එක 1.3 ගානක්. ඒ කියන්නේ ලංකාවට ලොකු සේවයක් ඒ වකවානුවලදී කරා. රනිල්ගේ ගොඩක් ප්‍රශ්න තියෙන්න පුළුවන් යහපාල ආණ්ඩුව සමයේ හරි නැත්නම් අවුරුදු 70 දශක අවුරුදු 30ක් විතර ඔහු මේ පොලිටිකල් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා. හැබැයි මේ වකවානුවලදී ඔහු ඉතාමත් වැදගත් සහ විශිෂ්ට සේවයක් ලංකාව වෙනුවෙන් කරා කියලා අපිට අනිවාර්යෙන් කියන්න පුළුවන්. ඔබ හිතනවාද අරගලේ කොහොම හරි අරගලේ හින්දා තමයි රනිල් ජනාධිපති වුණේ. රනිල් අග්‍රාමාත්‍ය ධූරේ ප්‍රයිම් මිනිස්ටර් වෙලත් අරගලේට මුකුත් කරේ නෑ. රනිල්ට ඇත්තටම ඕන උනේ ජනාධිපති ධූරේ ගන්න. එතකම් බලන් හිටිය අරගලේ තියන් හිටියා. ඊට පස්සේ තමයි රනිල් ඇත්තටම නීතිය ක්‍රියාත්මක කරා කියලා තමයි කියන්නේ. හැබැයි ඉන් පස්සේ තමයි ඇත්තටම රට පොඩි ස්ථාවර තත්ත්වයකට හා රට ගෙනියන්න පුළුවන් තත්ත්වයකට ආවේ. මං කියන්නේ අරගලය මර්ධනය කරපු හින්දා තමයි මෙහෙම ආවේ කියලා. මම ඒකට හාත්පසින්ම විරුද්ධයි. හැබැයි මම කියන්නේ අරගලයෙන් පස්සේ බිහි වෙච්ච රනිල්ගේ ආණ්ඩුව තමයි ගොඩක් දේවල් කරේ. තෙල් පොලිම නැති කරා, ගෑස් පොලිම නැති කරා, ඩොලරේ ස්ථාවර තත්ත්වයට ගෙනිච්චා. ඒ වගේම ලොකු සේවයක් ගෙනිච්චා. ඒව ගැන මම හිතන්නේ මාධ්‍යවේදීන් ගොඩක් ප්‍රශ්න කරේ නෑ. අනිත් ප්‍රශ්නේ තමයි
තවත් ප්‍රශ්නයක් අහනවා ඔයාට සල්ලි තියලත් ඇයි මේ ඉලෙක්ෂන් එක තිබ්බේ නැති කියලා. ඒක නම් මට අදහසක් නැහැ. හැබැයි ඔබට මොන හරි අදහසක් තියෙනවා අනිවාර්යෙන් මෙන්න මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් කියලා දාන්න. අනිත් එක තමයි තව ඉතාමත් වැදගත් එකක් තමයි එයාලා ප්‍රශ්න කරන්නේ අවුරුදු 26ක් යුද්ධ තිබ්බා. ඒ යුද්ධේ වෝ ක්‍රයිම් එකක් වුණා. ඒකට මොකද්ද කියන්නේ කියලා. ඇත්තටම එතන එයාලා සංසන්දනය කරනවා ලංකාවේ සිවිල් වෝර් එකයි පැලස්තීන ගාසා යුද්ධයත් එක්ක. ඇත්තටම ගාසා යුද්ධයයි මේකටයි කිසිම සම්බන්ධයක් නැහැ. මොකද්ද ගාසා යුද්ධය කියන්නේ? ගාසා හෝ පැලස්තීන කියන්නේ ඉන්ටර්නැෂනලි රෙකග්නයිස්ඩ් රටක්. ඒ රට අල්ලන්න වෙනම ගේමක් යනවා. ඒකයි මෙන්න මේ අපේ රටේ තමිල් ඊලම් කියන්නේ වෙනම රටක් නෙවෙයි. ඇත්තටම ලංකාවේ ඒකට try කරා තමිල් ඊලම්. මම LTT ගැන ගොඩක් කතන්දර කියන්න යන්නේ නැහැ. හැබැයි මට කියන්න තියෙන අපේ ආමිකේ කොල්ල හරි අපේ නේවිකේ කොල්ල හරි නැත්නම් අපේ එයාෆෝස් එකේ කොල්ලන් අපිට පාවල දෙන්න බෑ. ඕක්‍රයිමයක් වෙලා තියෙනවා අනිවාර්යෙන් ඒකට ඉන්ටර්නැෂනල් මොන හරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. හැබැයි ඒක වෙලා තියෙනවා කිය අපේ ඔබ හිතනවාද ඇයි මේ ප්‍රෝග්‍රෑම් එකේ සම්පූර්ණයෙන් වෝ ක්‍රයිම් ගැන තමයි ගොඩක් අය කතා කරන්නේ. ඒ ඔඩියන්ස් එක හැපි කරන්නත් රයිල්ට ඕනේ නැහැ. මොකද ඒ ඔඩියන්ස් එක සම්පූර්ණයෙන් තියෙන්නේ ඒ හා සම්බන්ධ අය තමයි ගොඩක් හිටියේ. මම හිතනවා දෙමළ මිනිස්සුන්ට මොන හරි වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ ගැන අනිවාර්යෙන් ඒගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒගොල්ලන්ට සහනයක් විය යුතුයි. හැබැයි ඒ වගේම මේ සිවිල් වෝර් එකේදී ලංකාවේ සියලුම ජන කොටස් හානියට ලක් වුණා. ඒ යුද්ධෙ හින්දා ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා. හැබැයි රනිල් ඇත්තටම ගොඩක් තැන්වලදී රනිල්ගේ ආණ්ඩු කාලයේදී රනිල් ගොඩක් බැලුවේ මේ යුද්ධේ කොහොම හරි නවත්තන්න සාමකාමී ආකාරයෙන් නවත්තන්න තමයි රනිල් ඇත්තටම කටයුතු කරේ. රනිල් කියනවා Gaza is an international recognized country. හැබැයි Tamil Eelam is not. ඒ කියන්නේ Tamil Eelam කියලා රටක් එහෙම නැහැ. හැබැයි ඒකට යුද්ධයක් ගියා. අවුරුදු 30ක් යුද්ධයක් මහින්ද රාජපක්ෂ නායකයාගේ යටතේ ඒ යුද්ධය අවසන් වුණා. ඒ යුද්ධයෙන් පසු තමයි අපිට මෙහෙම හරි රටක් තියෙන්නේ. අපි දැන් එක්සේසත් වෙලා සියලු ජාතීන් ආගම් කට්ටිය එක්සේසත් වෙලා මේ රට ගොඩ දාගෙන 22-24න් පස්සේ ලොකු ප්‍රශ්න 2019 පස්සේ ලොකු ප්‍රශ්නයක් ආවා. ඊට පස්සේ 22-24 ලොකු ප්‍රශ්නයක් ආවා. එතකොට රටේ ඉන්න සෑහෙන පිරිසක්ම එකතු වෙලා මේ රට ගොඩ දාලා කොහොම හරි ගොඩ දාගන්න බලන්නේ. හැබැයි මේ ඉන්ටර්නැෂනල් පොලිටික්ස් වල පොඩි ගේම් එකක් තියෙනවා. එයාලට ඕනේ අපේ රට දියුණු වෙන්න නෙමෙයි. හරිද? අපි වැටිච්ච තලාවල ගොඩක් සුළු පිරිසක් තමයි අපිට හෙල්ප් කරලා අපිව කොහොම හරි ගොඩ දාගන්න try එකක් දුන්නේ. හැබැයි අර ලොකු යූනියන් කියන කට්ටිය ලොකු සපෝට් එකක් දුන්නද කියලා මම ඇත්තටම දන්නේ නැහැ. හැබැයි එයාලා දුන්නෙත් නැහැ. හරිද? ඒගොල්ලන්ට ඕනේ අපේ රටේ මොන හරි ප්‍රශ්නයක් ඕනේ. මේ head to head program එකත් සම්පූර්ණ තියෙන war crime සහ එයාලගේ point of view එකේ තියෙන ප්‍රශ්න ටික තමයි එයාලා කතා කරන්නේ. හැබැයි ඇත්තටම ලංකාවේ සිදුවෙච්ච ප්‍රශ්න වලට රනිල් කොහොමද ඒ වලට උත්තරයක් හොයා දුන්නේ? රනිල්ගෙන් ගොඩක් ප්‍රශ්න තියෙයි. ඡන්දේ පරක් වුණා. එහෙමම ගොඩක් ප්‍රශ්න තියෙයි. හැබැයි රනිල් ඊටා වැදගත්ම සේවයක් මේ රටට 2022-24 කාලවකවානු වලදී ඉෂ්ට කරා කියලා අපි හදවතින්ම දන්නවා. නැත්තම් අනිවාර්යෙන් අපිත් තෙල් පෝලිම් වල ගෑස් පෝලිම් වල ඉන්නේ. ඔතන තව ප්‍රශ්නයක් අහනවා මාධ්‍යවේදියා මහදී හාසන් අහනවා ශ්‍රවේන්ද්‍ර සිල්වා ගැන. ශ්‍රවේන්ද්‍ර සිල්වා US වලින් බ්ලැක්ලිස්ට් කරලා තියෙන්නේ. ඇයි එයාව ආයේ පත්වීමෙන් තියාගත්තේ සහ ඒ සම්බන්ධ ප්‍රශ්නයක් අහනවා. ශ්‍රවේන්ද්‍ර සිල්වා කියලා තියෙනවා මට ඕනම ඉන්ක්වයරි එකක් නම් කියන්න මම ඇවිල්ලා ඒකට ෆේස් කරන්නම් කියලා රනිල් වික්‍රමසිංහ එයාගේ කටින්ම කියනවා. ඔබ දන්නවද අපේ රට විරුවන් නැත්තම් අර ආර්මි එකේ කොල්ලෝ නේවි එකේ එයාෆෝස් එකේ කොල්ලෝ ගොඩක් අවුරුදු 30ක් මේ මැච් එක ගහලා තමයි යුද්ධ කරලා තමයි මේ රට එක්සේසත් කරේ. මම කියන්නේ යුද්ධේ දිනුවා කියලා ඊට වඩා වැදගත් දෙයක් තමයි රට එක්සේසත් කරා. ගොඩක් අය එයාලගේ ගොඩක් කැපකිරීමක් කළා තමයි මෙන්න මේ ජයග්‍රහණය ගෙනත් දුන්නේ මේ රටට. එතකොට රට එක්සෙස් කළා තමයි මේ දැන් යන ගමන දැන් කට්ටිය ಜಾති ભેදයෙන් තොරව අපේ රට ඉස්සරහට යනවා. ඔබ හිතනවා නම් රනිල් එතන ගිහිල්ලා ලංකාවේ සෙට් එක පාවා දීලා ලංකාවේ ආර්මි එකේ කොල්ලෝ නේවි එකේ කොල්ලෝ එයාෆෝස් එකේ කොල්ලෝ පාවා දීලා ඒ ඇවිල්ලා තියපු ඔඩියන්ස් එකේ නැත්තම් මාධ්‍යවේදියාව පොඩ්ඩක් සතුටු කරන්න ඒ වගේ උත්තරයක් දෙන්න ඕනේ කියලා ඔබත් හිතනවා නම් ඔබත් අර මොන්ඩසූරි මානසිකත්වයේ ඉන්නවා නම් ඇත්තට මේක වැරදි. රනිල් කරපු එක හරි. මොකද රනිල් එතනදී
ආගියව් කරනවා නෑ අපි වෝ ක්‍රයිම් එකක් කරේ නෑ එහෙම හරි වැරදි තියන්න පුළුවන් හැබැයි ඒක වෝ ක්‍රයිම් එකක් කරලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒකට ඉන්ක්වයරි වලට ෆේස් කරනවා කියලා තමයි කියන්නේ. එතකොට නායක හොඳ නායකයාගේ ගතිගුණාංගයක් තමයි තමන්ගේ ටීම් එක ඩිෆෙන්ඩ් කරන එක. රනිල් ඇත්තටම මේ කාලේ යුද්ධ කරේ නෑ. රනිල් මහින්ද රාජපක්ෂක හිටපු ජනාධිපතිතුමයි මේ යුද්ධයේ නායකත්වයේ දීලා යුද්ධය දිනුවේ. හරි එතකොට හැබැයි රනිල් ඇත්තම කියන්න පුළුවන් වාට ඕන්න මේ ප්‍රශ්නේ ගිහිල්ලා මහින්ද රාජපක්ෂගෙන් අහන්න කියලා. හැබැයි එහෙම උත්තරයක් රනිල්ගෙන් කටින් ආවේ නැහැ. රනිල් ඇත්තම කිව්වේ රනිල් ඇත්තම ඩිෆෙන්ඩ් කරා. අපේ ආමේකේ කොල්ල ආමේකෙම ඩිෆෙන්ඩ් කරා. සෙට් එකම ඩිෆෙන්ඩ් කරා. හොඳ නායකයෙක්ගේ හොඳ ගතිගුණාංගයක් තමයි තමන්ගේ ටීම් එක ඩිෆෙන්ඩ් කරන එක. මම කියන්නේ පොලිටිකල් නායකයෙක් කියලා රනිල් හොඳ. හැබැයි ඔබ ඕනම ස්පෝර්ට්ස් එකේ නැත්තම් කම්පැනි එකේ ඉන්නවා නම් අනිවාර්යයෙන් ඔබගේ ටීම් එකේ ඉන්න කට්ටිය ඔබ ඩිෆෙන්ඩ් කරගන්න ඕනේ. ඒක ඉතාමත් වැදගත් ගතිගුණාංගයක්. අන්න ඒ ගතිගුණාංගය රනිල්ගෙන් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඔබ තවමත් හිතනවා නම් ඔබ කියන දේවල් හරි රනිල් ඇත්තටම නෝන්ඩි වුණා රනිල් නිකන් කුඩු පට්ටම් වුණා ඒ UK මාධ්‍යවේදියාත් එක්ක කියලා මේ වීඩියෝ එක බලලත් ඔයාලා හිතනවා නම් මම හිතන්නේ ඔයාලා හරි කියලා. මොකද රනිල් ඇත්තටම ලොකු සේවයක් කරා ඒ වීඩියෝ ඒ මීඩියා ප්‍රෝග්‍රෑම් එක තිබ්බේ මේ අතරම රටේ ආර්ථික තත්ත්වය ගැන කතා කරන්න විතරම නෙමෙයි වෝ ක්‍රයිම් එකයි අනිත් සමහර ටොපික්ස් කතා කරන්න තමයි මේ ප්‍රෝග්‍රෑම් එක තිබ්බේ. මම හිතන්නේ ඒක රනිල් ඉතා විශිෂ්ට නායකයෙක්. අනිත් එක ඒ චැලෙන්ජ් එක බාරගෙන ඒ රාජධානියට ගියා කියන්නේ ඒගොල්ලන්ගේ සෙට් එකක් තමයි ඉන්නේ. ඇත්තටම ඒගොල්ලන්ගේ සෙට් එකක්. ඒ ඔඩියන්ස් එකත් ඒගොල්ලන්ගේ සෙට් එකක්. ඔය වෝ ක්‍රයිම් සම්බන්ධයෙන් තමයි ලොකු ප්‍රශ්න එකක් තිබ්බේ. ඒව ඔක්කොම ෆේස් කරලා උත්තරේ දීලා ඒ ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරනවා කියන්නේ ඊටම විශිෂ්ට ගතිගුණයක්. ඒ විශිෂ්ට ගතිගුණයක් කියන්නේ ඒක චැලෙන්ජ් එකක්. කවුරුත් බාර ගන්න එහෙම ගිහිල්ලා කතා කරන්න පුළුවන්ද දන්නේ මම හිතන්නේ මම වැරදි මම මෙහෙම කිව්වොත් එහෙම අපි අච්චර හයිය තියෙන නායකයෙක් එහෙම කතා කරන්න ඕනේද එයා කුඩුපට්ටම් වුණාද කියලා තවත් අපි සෝෂල් මීඩියාස් වල පෝස්ට් දාලා ඉන්නවා නම් අනිවාර්යෙන් ඔබ තව පාරක් හිතලා බලන්න අපි මෙහෙම කරන්න ඕනේද කියලා. හරි එහෙනම් අද වීඩියෝ එක මෙච්චරයි ටොපික් එක. එහෙනම් ඊළඟ වීඩියෝ තව ටොපික් එකක් එක්ක ඔබ හමු වෙනකන් මම ඔබෙන් සමුගන්නවා. එහෙනම් ජය වේවා.